වෙන්නේ අද මම කියලා දෙන්න යන්නේ ඕගොල්ලෝගේ ටැංකිය වතුර මේ වගේ කහ පාට වෙලා තියෙනවා නම් ඒ වතුර නිකන් මැණික් කැටේ වගේ ලස්සනට දිලිසි දිලිසි තියෙන වතුර වගේ කරගන්න කොහොමද කියන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ ක්ලියර් මේ වතුර එක ක්ලියර් කරගන්න හැටි තමයි මම කියලා දෙන්න යන්නේ අද. හරි දැන් අපි වැඩි කතාවක් නැතුව මේ වීඩියෝ එකට බහිමු කොහොමද මේක කරන්න කියලා බලන්න. මුලින්ම අපිට ඕන වෙනවා මේ වගේ මෙතරින් බ්ලූ බෝතලයක්. මේක කඩේ රුපියල් 100ත් 250ත් අතර හරි අඩු මුදලකට කඩේ ඇක්වේරියම් ෂොප් වල ගන්න තියෙනවා. අපි ඒක දාගන්න කලින් මුලින්ම ගෙදර තියෙන ෆිල්ටර් සිස්ටම් එක මේ හොඳට සුද්ධ කරගන්න ඕනේ. සුද්ධ කරගෙන ඉවරනාට පස්සේ මේ මෙතරින් බ්ලූ එකෙන් අඩියකට මූඩියෙන් භාගය ගානේ දාන්න ඕනේ. මං ගාව තියෙන අඩි 4 ටැංකියක් නිසා මම මූඩි 2ක් දානවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දාපු ගමන් වගේ මේ වතුර එක නිකන් නිල් පාටට හුරු කොළ පාටකට එනවා. අපි මේක දැම්මහම කොළ පාට වෙනවා කියන්නේ වතුර එක කහ පාට නිසා මේක කොළ පාට වෙනවා. මේක නිල් පාටයි. මේක මුළු ටැංකියම පැතිරිලා අනිවාර්යෙන් මේක දවසක් ඇතුළත මේ නිල් පාට ගිහිල්ලා ඊට පස්සේ දවසක් ඇතුළත මේක මේ සම්පූර්ණයෙන්ම මේ නිල් පාට නැති වෙලා සම්පූර්ණ ක්‍රිස්ටල් ක්ලියර් වතුර එකක් වෙනවා. හරි ගයිස් එහෙනම් අපි මේ වීඩියෝ එකේ අවසානයට වෙනකම් ආවා. තවත් වීඩියෝ එකකින් ළඟදිම හම්බෙමු. බයි බයි.